ඉතින් කොහමද යාළුවනේ? කාලෙකට පස්සේ අපි වීඩියෝ එකෙන් හම්බෙන්නේ නේද? පේනව නේද මගේ පිටිපස්සේ තියෙන view එක? සුදුම සුදු පාටයි. ඒ කියන්නේ මම දැන් මේ ඉන්නේ ලොකු හිම ගොඩක් උඩ. අද මගේ ප්ලෑන් එක තමයි මේ ස්නෝ එකේ ස්නෝ හයික් එකක් කරන එක. මෙන්න මෙතනින් තමයි පාර තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් අද මම මේ ගමන යන්නේ තනියම නෙමෙයි. මගේ මිත්‍රයා මధుර ඉන්නවා. කොහොමද මధుර? හොඳයි. කොහමද කට්ටිය? ගොඩ කාලෙකින්. මේක අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. පේනවනේ මේ වින්ටර් හයික් එකක් යද්දී හොඳ රසය තියෙන කාලෙක යනවා වගේ බෑ. පේනවනේ මధుර රෙඩි වෙලා ඉන්න විදිය. මාත් දැන් රෙඩි වෙගෙන යන ගමන් එකේ හයික් එකක් කරද්දී පේනවනේ බිම තියෙන තත්ත්වය නේද? තනිකරම අයිස් විදිලා මේ ස්නෝ කට්ටේ යටි අයිස් ලේ එකක් තියෙනවා. ලිස්සන්. ඒ නිසා මේ නිකන් පත්තු දෙකක් දාගෙන යන්න බෑ. ඒක ලිස්සන් නිසා. ඒකට අපි මෙන්න මේ විදිහේ පොඩි ගැජට් එකක් පාවිච්චි කරනවා. මේකට කියන්නේ මොකද්ද මధుර? ක්‍රැම්පොන්ස්. මේකට කියන්නේ ක්‍රැම්පොන්ස් කියලා. ඒක මේ සපත්තුවේ අඩියට යටින් අපි දාගන්නවා. මේ විදිහට. මේ විදිහට දාගත්තට පස්සේ අල්ට පේනවා. දැන් අඩිය යට මේ ස්පයික්ස් වගේ තියෙනවා. එතකොට අයිස් එකක වුණත් ඇවිදගෙන යන්න පුළුවන්. රයිට්. දැන් මම ඔන්න මගේ ක්‍රැම්පොන්ස් දෙකම දාගත්තා. පේනවනේ? දැන් අඩිය හොඳට නිකන් ස්පයික්ස් තියෙනවා. මේ හිමේ උඩ අයිස් කට්ටුවක් උඩ උනත් ලිස්සන් දෙක ඇවිදින්න පුළුවන්. මෙතන උෂ්ණත්වය අද ඍණ 15ක් විතර. ඒ නිසා අපිට මේ වගේ වින්ටර් ජැකට් එකක් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මම අපි උඩින්ම පටන් ගමුකෝ. මුලින්ම අයිස් කැප් එකක් තියෙනවා. ඊට පස්සේ නහය වහගන්න මේ විදිහට මේකට කියන්නේ මෆ්ලර් කියලා. ඊට අමතරව වින්ටර් ජැකට් එක දැන් මේක ඍණ 10ක් වගේ වෙනකම් පාවිච්චි කරනවා. වින්ටර් කරන්න ඉන්න පුළුවන් කොටන් ටී-ෂර්ට් එකක් පාවිච්චි කරනවා. වලට පේන ඇතුලේ මේ ඇතුලේ වූල් ගතියක් තියෙනවා. එතකොට සීතල දෙක ගොනුත් දෙනවා. ඊට කලිසම් ගත්තොත් මේ ලේයර්ස් තුනක් මම හදලා තියෙනවා. කලිසම් තුනක්. ඒක උඩ එක. යටම තර්මල් එකක් තියෙනවා. ඊට පස්සේ කොටන් කලිසමක් ඒට උඩින් මේ ස්නෝ පැන්ට් එකක්. ඒක හිම ගෑවෙන්නේ. ඊට අමතරව මේ වින්ටර් බූට්ස්. මගේ මේ තියෙන ග්ලව් එක -10 වගේ ඍණ 10ක් වගේ වෙනකම් පාවිච්චි කරනවා. ඒ නිසා මම මේ විදිහට ග්ලව්ස් දෙකක් පාවිච්චි කරනවා. පොඩි හැකුයි මේ උඩින් මේකයි. ඉතින් දැන් මේ අපේ පළවෙනි වින්ටර් හයික් එකනේ. ඉතින් මේ වැඩේට මේවයි එක්ස්පර්ට් කෙනෙක් අපිට මඟ පෙන්නන්නද වින්ටර් එක සම්බන්ධව. ඒ තමයි ස්ටීව්. මේ ඉන්නේ. ස්ටීව් අය පොඩ්ඩක් කියන්නකෝ අපි මේ යන ගමන ගැන. යන්නේ ෆින්ලන්ඩ් අයිස් කේව් කියලා. මේක වින්ටර් එකේ තියෙන ඇට්‍රැක්ෂන් එකක් ඩිෆරන්සික් වල. එතන චූටි වතුර පාරක් තියෙන වගේම පොඩි කේව් එකක් ගුහාවක් තියෙනවා. ඒ උඩින් එන වතුර පාර වින්ටර් එකේ අයිස් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි වැටෙද්දි අයිස් ක්‍රිස්ටල් හැදිලා ලස්සනට ඒක ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් වෙලා තියෙනවා. ඒකට දෙකක විතර පොඩි හයික් එකක් තියෙනවා. මේ හයික් එක කරලා පොඩ්ඩක් පල්ලෙහාට බහින්න ඕනේ. පල්ලෙහාට බැස්සට පස්සේ තමයි ඒ කේව් එක තියෙන්නේ. ගොඩක් නිව් බ්‍රන්ස්වික් ඒ වගේම අල්ලපු ප්‍රොවින්ස් වලින් කට්ටිය මේක වින්ටර් එකේදී බලන්න යනවා. ඔයාලට පෙන්වන්නේ මුලින්ම මම පාවිච්චි කරන මේ විදිහට ස්පයික්ස් මගේ ෂූස් වලට. හැබැයි මේ ගයිඩ් අයියා ස්ටීව් අයියා පාවිච්චි කරන වෙන විදිහේ දෙයක්. මොකක්ද? මේකට කියන්නේ ස්නෝ ෂූ කියලා. මේක ඇත්තටම හයිකින් වගේම ස්පෝර්ට් එකක් ස්නෝ ෂූවින් වල යනවා කියන එක. විශේෂයෙන් ගොඩක් හිම වැටිච්ච දවසක අපි ඉස්සරහට යන පාර හදන්න මේක උදව් වෙනවා. එහෙනම් අපි යන ගමන් කතා කරමු ඉතුරු විස්තර ටික. පේනවා ඇති අපේ ස්ටීව් අයියා ඉස්සරහින් මේ හිම තලාගෙන යනවා. එතකොට අපිට පිටිපස්සේ ඉඳන් ලේසියෙන් ඇවිදන් යන්න පුළුවන්. දැන් මధుරත් හොඳට එන්ජොයි කරගෙන යනවා ස්නෝ එක. පිටිපස්සෙන්ම යනවා. හොඳට එරෙනවානේ. ඔව් පේනවද මොකද ඒ කියන්නේ ඔයාලගේ වල හරි සෙන්ටිමීටර් 30ක් අඩියක් වගේනේ. ඔව්. දැන් මෙතන හැරුවොත් තව හැරෙන නිකන් අඩි දෙකකට ලඟ වෙන්නේ. අඩි දෙකක් වගේ නේ. දැන් යටමද ඔය. කියන්නේ මම මේ වගේ දනිස්ස කිට්ටුවට එනකන් ඔව් හිම තට්ටුවක් තියෙනවානේ. එච්චරට හිම වැටලා මේකට කියන්නේ සසෙක්ස් පැත්තනේ. ටිකක් කළා යද්දි වෝම් අප් වෙනවා. මොකද අර මඩක එරෙන ගමන් ඇවිදිනා වගේ පොඩි වර්ක්අවුට් එකක් වෙනවා. රයිට්. ඒ නිසා ඇත්තටම ලේසි අර ස්ටීව් අයියා පාරත් පොඩක් හදාගෙන යනවා. අයියා දැන් ඔයා කොච්චර කාලද පටන් අරගෙන මේ වගේ හයික්ස්? 2018 වගේ ඉඳලා. ඉතින් අපි මේ කැනඩාවේ ඊස්ටර්න් සයිඩ් එකේ ඉන්නේ නිව් බ්‍රන්ස්වික්. එතකොට අනිත් පළාත්වල
ස්නෝ එකත් එක්ක බලද්දී වට තියෙන වෙනස මොකද්ද මේ? ඇට්ලාන්ටික් කැනඩා ඊස්ටර්න් කැනඩා මේ පැත්තට වැටෙන ස්නෝ ප්‍රමාණය වැඩි. හරි. අනිත් එක මෙහි තියෙන්නේ තෙතස් ස්නෝ එකක්. ඒකට ඒක බරයි. ඇල්බර්ටාස්, සස්කැචුවන් ඒ පැත්තට වැටෙනාට වැඩිය. හිම අයින් කරන්න මෙහි ඇත්තටම සවලක්ම ඕනේ. හරි. ඒකට ඇල්බර්ටා වල සමහරවිට පිටින් බ්ලෝ එකකින් හිම අයින් කරන්න පුළුවන්. රයිට්. ඒකට මෙහි බෑ. හරි. දැන් මෙතන අපි බැලුවොත් අඩි 2කට කිට්ටුව ස්නෝ එකක් තියෙනවා. මේ ඊයේ දවසේ අතට වැටිච්ච ටික නේ. සාමාන්‍යයෙන් ඔයගේ අත්දැකීම අනුව කොච්චර විතර වැටෙනවද? ස්නෝ ස්ටෝම් එක මම දැකලා තින්නේ සෙන්ටිමීටර් 40ක් වගේ මෙහි. 40ක්. ඔව් ඒ වුණාට සමහර පැති වලට සෙන්ටිමීටර් 70 විතර වැටිච්ච ස්නෝ ස්ටෝම් තියෙනවා. මధుර. ඉතින් මේ අපේ පළවෙනි ස්නෝ හයිකින් එක්ස්පීරියන්ස් එක ගැන කැනඩාවේ. ඔව්. මොකද හිතන්නේ? ඔව් ඒ කියන්නේ ඇත්තටම ලොකු එනර්ජි එකක් ඕන. හරි. ස්නෝ වල අඩිය තියලා ගන්නවා කියන්නේම ලොකු එනර්ජි එකක්. හැබැයි හොඳ වර්ක්අවුට් එකක්. ඒකයි මට තේරුනේ. අද ඉන්නේ -50. ඉතින් ඇඟේ හීට් එක හදාගන්නත් ඕන එනර්ජි එකෙන්. ඇවිදින්නත් ඕන. දැන් මේ හරිය තියෙන මේ ස්නෝ තත්ත්වය බලන්න මధుර මෙතන පොළොවටම හාරනවා බලන්න කොච්චර ගැඹුරුද කියලා. මෙතන මේ දනිස්සට වඩා උඩට ස්නෝ තට්ටුව තියෙනවා. ඒ කියන්නේ අඩි 2මාරක්. ඒ කියන්නේ නිකන් අපි මෙහෙම නිකන් අපිට බංකුවක ඉඳ ගන්න පුළුවන් සයිස් එක. තේරෙනවද? මොකද්ද මధుර ප්‍රශ්නේ? දැන් ප්‍රශ්නේ මේකයි. අඩි 2ක් විතර තියෙනවා ස්නෝ එක. හරි. ප්‍රශ්නේ ස්ටීව් වයර් ස්නෝ ෂෝයින් වලින් පාර ප්‍රෙස් කරගෙන ගියත් අපි අඩිය තියෙද්දි ඔයාලට පේනවා ඇති මේ යටට යනවා. එතකොට මෙතන මේ මේස් එක ළඟින් ස්නෝ ඇතුළට ගිහින් අපේ කකුල සීතල වෙනවා. ඒ නිසා ගේටර්ස් කියලා තියෙනවා මේක කවර් කරන්න පුළුවන්. එතකොට අපි ස්නෝ වල එරුණාට කකුල සේෆ් ඇතුළට ස්නෝ ගිහින් දිය වෙන්නේ නැහැ. ස්ටීව් වයර් අපිට පෙන්නන්නේ කොහොමද වැඩේ කරන්න කියලා. බලමු. බලන්න මේ හරියේ තියෙන කන්දේ උස ස්නෝ වල අඩි 2මාරක් ඒ වගේ. කවුරු හරි උදේම පාර හදාගෙන ගියපු ඉඳන් අපිට ලේසි. නැත්නම් ඇත්තටම මේ ගොඩක්ම ටයිම් යන්නේ මේ පාර හදාගන්න. මෙතන ඔයාලට පේනවා පැහැදිලිව ස්නෝ වල උස. මම මෙතන හිටගත්තා. මගේ ඉන්න ගාවට යනවා. එන අඩි 3ක්. පේනවද ලස්සන ගස්වල හිම එකතු වෙලා ඊළඟ වැටිච්ච. දැන් අපි මේ පොඩි කන්දක තමයි උඩට යන්නේ. මෙන්න පහළ. මధుර වතුර තිබ්බයිනේ. ඔව්. දැන් ප්‍රශ්නේ කොහොමද වතුර බොන්නේ? ඔක්කොම ඇඳගෙන බෑග් කරින්න බෑ. බෑග් එකේ බොටල් එක ෆ්‍රීස් වෙලක් දන්නෙත් නෑ. මෙතඩ් එක තමයි. මේක ඉතින් සර්වයිවිං මෙතඩ් එකක්. මෙහෙම මේ පියෝ ස්නෝ කවුරුත් ටච් කරලා නැත්නම් මේක අපිට ප්‍රිටිෂ් වයි කියන්නේ ඊයේ රෑ තමයි වැටුනේ. මේ වගේ තැනකින් මම පොඩි කැටයක් කරන් කටේ පුළුවන් තරම් දාගන්න. එතකොට පොඩ්ඩක් වතුර දීනවා. හොඳයිනේ. වතුර උගුරක්. රෑට ස්නෝ කරලා මේ ගස්වල ස්නෝ රැඳුනහම උදේට අර මේ අහසත් පැහැදිලි වුණාම හරිම ලස්සනයි. ඒ විව් එක තමයි ඔයාලා මේ දකින්නේ. මේක හැම වෙලාවෙම තියෙන අද හවස් වෙද්දි සමහරට ඌළඟට ඔය ටික ඔක්කොම වැටලා නිකන් කෝටු ගස් ටිකක් පේන්නේ. හැබැයි දැන් උදේ නිසා තාම ඒ ලස්සන තියෙනවා. මේක තමයි පියෝ ලස්සන වින්ට් එකට තියෙන. මට මේකට පයින්නම හිතෙන්නේ මధుර. පයින්නම හරි පරින්න. අඩියක් විතර යටට ගියා නේද? ගියා. පේන ඇති ලස්සන ස්ටීව් අයියා කානුව කපාගෙන ගියා. මං අර කිව්වා ලස්සන මේ තියෙන්නේ ඇත්තටම ගස්වල රැඳිලා තියෙනවා. හරිම ලස්සනයි. ඉර පායනවා. අනික මේ ගොඩක් නොයිස් කැන්සලින්. මොකද ස්නෝ වලට ඇබ්සෝබ් වෙනවා නොයිසස් ටික. මధుර සීතලයිද දැන්? ප්‍රශ්නයක්. අපි දැන් එන්න පටන්ගෙන විනාඩි
71යි කියන්නේ පැය විනාඩි 10ක් වගේ. හරියටම කිලෝමීටර්ස් දෙකක් ඇවිල්ලා තියෙන්නේ. හරි. -15 වාහනෙන් බහින තැන රියල් ෆීල් එක -20 ගානක්. හැබැයි දැන් අපිට මේ ග්ලව් ගලවගෙන ඉන්න පුළුවන්. හේතුව අපි දැන් මාර වර්කවුට් එකක් වුණා. අපිට තේරෙන ඇඟ ඇතුලේ දැන් දාඩිය දාලා මේ ග්ලව් ඇතුලේ දාඩිය දාලා ඒක තමයි ඇත්තටම එක ෆීලිං එකක්. ඒ තත්ත්වයට ආපුවම අපිට නිකන් අර සීතලත් එක්ක තියෙන බය නැති වෙලා කැලේ අස්සට යන්න පුළුවන්, ඕන එකක් ඇඩ්වෙන්චර් කරන්න පුළුවන්. අර ඒ ෆීලිං එකක් එනවා. මේ විදිහ තමයි ස්නෝ ෂූ තියෙන කෙනා පාර හදාගෙන යන්නේ. ඒකට පිටිපස්සෙන් එන අයට ලේසියෙන් යන්න පුළුවන්. දැන් නම් දිබහිත් වගේ මధుර. දිබහයි කියන්නේ බඩගිනි හොඳටම. දැන් අපේ ස්ටීව් අයියා අපිට තිබහ නිසා තේ එකක් හදලා දෙන්න යන්නේ. මම දෙන්නටම හදන්න chance එක දෙන්න. අපිට? හරි. දැන් ස්ටීව් අයියා ඇත්තටම මේ තේ එකක් හදන්න අවශ්‍ය බඩු ටිකක් තරම් ඇවිල්ලා තියෙන්නේ. පොඩි ස්ටෝව් එකක්. ප්‍රොෆෙෂනල් හයිකනේ. මෙතන කොටයක් හම්බුණා. එතන තියලා තේ එකක් හදන්න කියලා තමයි යන්නේ දැන්. මොනවදයි ඔය බඩු ටික? ස්ටෝව් එක සයිස් එක. MSR Rocket Pocket 2 කියන ස්ටෝව් එක. හරි. මේක isobutane mix එකක් iso pro. ඕක තමයි අපි වතුර උණු කරන්නේ. මුලින් මේකේ අර භාජනයේ තියෙන අඳු ටික දිග අර ගන්න ඕනේ. ඒක ගෑස් ටැංකියට හයි කරගන්න. ගෑස් ටැංක් එක තමයි බේස් එක වෙන්නේ. සද්ද ඇහෙන නැති ඒගොල්ලන්ට. ගෑස් එක දැන් අපි බෑල් එක ගහුවා. දැන් මාර වැඩේ කියන්නේ අපි ගෙනාව වතුර මදි. ඒ නිසා ස්ටීව් වයි අපිට ක්‍රමයක් කිව්වා මේ පරිසරයෙන් වතුර ගන්න. තමයි මේ ස්නෝ ටිකක් අරගෙන ඒ ටික දිය කරන්න යන්නේ අපි දැන්. තේ එක හදන්න. මේ පැලේ ෆස්ට් නේෂන් ලැබ් එකක් හැටියට පාවිච්චි කරනවා. හරි. ඒකොල දැන් ගස් වලින් ගන්න හේතුව ඇයි? බිම සමාට මේ එක එක කුඩු තියෙනවා, ගස්වල කුඩු වැටලා තියෙනවා. ගස්වල ඉතින් කවුරුත් පාගන්න එහෙම නැහැ. ඉතින් අපිට ඒක ෂුවර්. ඉතින් අපි පොඩක් කම්ප්‍රෙස් කරලා ගමු. වින්ටර් කැම්පින් ගියාම වතුර හදාගන්න ස්නෝ වලේ. වතුර කොෆීද? මේක කොෆි. මම පොඩි කොෆි එකක් බොනවා. තාගත්තා. මම කොෆි එක හදනවා. කොහොමද මතර කෝපි එක? නියමයි. කැලේ කෝපි එකක්, ජින්ජර් කොෆි. නියමයි. ඔන්න අපේ ඩෙස්ටිනේෂන් එකට ආවා. තියෙනවා ඇති අතන. ඇති. ඔතන තියෙන ඇතරම දියල්ලක් නේ. ඔව් ඒ කියන්නේ ෆෝල් එකේ අන්තිමට වැටෙන ඒ කියන්නේ මයිනස් දෙකක් යන කලින් වැටෙන වතුර ගල් වෙලා. සාමාන්‍යයෙන් සමයකේ කොච්චර වතුර පාරක් වැටෙනවද මේකේ? එච්චර ලොකු වතුර පාරක් නෑ නිකන් දියසීරාවක් වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ දියල්ලක් නෙවෙයි. නිකන් අර වැස්සට ගහගෙන යන වතුර තියෙන්නේ. ඒ වගේ. දැන් අපිට මෙතන පහළට බයින්න මේ ලණුවක් තියෙනවානේ. ඒ රෝප් එක අල්ලගෙන මේ ලණුවේ ආධාරයෙන් තමයි අපි පහළට බහින්න ඕනේ. ඔව් අද නම් එච්චර ලිස්සන්න නැහැ හැබැයි ඔය ස්නෝ නැති දවසක තිබ්බට හිම යට තියෙන අයිස්. ඔව්. ලණුවේ ආධාරයෙන් තමයි අපි පහළට යන්නේ. තේරෙනවා ඇති අර එහා පැත්තේ. ඔව් ලිස්සනවා. අතරම කකුල තිබ්බහම ලිස්සගෙන යන්න පහළට.
මිදුණු දිය ඇල්ලක්. දිය ඇල්ලක් ඇල්ලක් නෙවෙයි පොඩි වතුර පාරක් මේ මිදුලා තියෙන. පොඩිත් නෑ වතුර පාරනේ. ඔව්. නිකන් මීටර් 25ක වගේ පළලක් තියෙනවා. තියෙනවා. මේක ඉතින් හිතා ගන්න බැරි එක්ස්පීරියන්ස් එකක්. දිය ඇල්ල ඇතුළට ඇවිදගෙන යන්න පුළුවන්. මේකේ තියෙන ගතිය තමයි දැන් ලබන අවුරුද්දේ සීසන් එකට આવොත් මේක සම්පූර්ණයෙන් වෙනස්. මේ විදිය නෙවෙයි. අන්න ඒකයි ෆොටෝ දෙක එක තැන තියලා ගන්න ඕන. ඒ කියන්නේ අර වතුර ඊට කලින් දවස් අන්තිමට වැටෙන විදිහට ඒක වෙනස් මේකක් තියෙනවා. හරි. සමහරට මෙතනින් එන්ට වෙන්න බෑ. මෙතන සම්පූර්ණයෙන් වැහිලා. වෙන තැනකින් එන්ට වෙන්න ඕනේ. මේ හරිය කඩලා තියෙනවා කවුරු හරි යන්නනේ. දෙකක් තුනක් කඩන්න නැති. ඇදගෙනත් වැටෙනවා. ආ පොඩි රස්නයක් આવුත් එහෙම ඔව්. ඕපන් වෙනවා. ඉතින් දිය ඇල්ල ඇතුළට යනවා. යමු එහෙනම්. ඔන්න දැන් මදුර දිය ඇල්ල ඇතුළට යන්නයි හදන්නේ. අතර මේ අයිස් උඩ යන්නේ අපේ ක්‍රැම්පොන් වලින් තමයි ග්‍රිප් එක තියාගන්නේ. මේ ඇවිල්ලා මේ අයිස් කන. කැඩෙයි. ඔන්න මාත් ඇතුළට ආවා දිය ඇල්ල. පේනවද? මේ උල් දැන් අපි වතුර පාර පිටිපස්සේ ඉන්නේ මේ මෙදිච්ච වතුර. මේක කැලක් කඩලා ගත්තා. මොනවාද කඩුවක් වගේ තමයි. උඩ බලන්න මං ග්ලව් එක නැතුව අල්ලන්නේ. ඝන බිත්තියක් තියෙන්නේ. බැස්සයි නම් මේ මොනවද මේ කියන්නේ උළුවස්ස. එල්ලිලා තමයි මහින්නේ. ආ. අයිස් කේව්ස් හැදෙන්නේ ෆෝල් එකේ අන්තිම වතුර ටික බේරලා පල්ලෙහාට වැටෙද්දි එකපාරම රැට මයිනස් මොකක්ද ටෙම්පරේචර් එක ආවට පස්සේ හිමීට ගල් වෙන්න පටන් අරගෙන දැන් ඉස්සලම චුට්ටක් වැටෙනවා. චුට්ටක් ගල් වෙනවා. ඊට පස්සේ ගල් වෙච්ච එකකින් ආපහු තව වතුර ටිකක් වැටෙනවා. ඊට පස්සේ තව ලේ එකක් එනවා. ඊට පස්සේ ආපහු ප්ලස් වෙනවා මයිනස් වෙනවා ප්ලස් වෙනවා. එතකොට තමයි විදිහට ලොකු වෙන්නේ. ඒ කියන්නේ සමහර පළවෙනි ලේ එක එන්නේ චූටි ඒ කියන්නේ මෙතන පොඩි එකක් ඒ වගේක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට වතුර යටින වතුර ටික ඒකෙම බේරලා රූට්ලා වැටෙද්දි ආපහු ගල් වෙනවා. එහෙම තමයි මේ නැතුව නිකන් අර එකපාරම ලොකු වතුර පාරක් ආවා කියලා හිතන්න එපා. හරි. ඒ කියන්නේ චුට්ට හරි. වෙනේවා උඩිලා. පුරාවිද්‍යාව මේ මොකද්ද ගල් කණුවක කැඩිච්ච කෑල්ලක්. මන්සිරේ. මේක මං හිතන්නේ මෙතන මේ ඉස්සර දොරටුවේනේ. මේ දොරේ. ගායි දොරටුවේ කෑල්ලක්. දොරටු පාල. මේක තමයි වෝම් අප් එක. කිලෝ 10ක් 12ක් අරන් යනවද වාහනේ? අරන් යන්නේද? අපි එහෙනම් අපේ අයිස් කේව් එක්ස්පීරියන්ස් එක ඉවර කළා. දැන් ඉතින් අපි ආයෙ පහළට යන ගමන්. ආව පාර නෙමෙයි වෙන පාරක තමයි දැන් යන්නේ. මෙතන එතන පාර හදාගෙන යන්න තියෙන්නේ. ඔය විදිහට තමයි අපේ ස්නෝ හයිකින් එක්ස්පීරියන්ස් එක ඉවර වුණේ. වැටුණාද අමෝ? වැටෙනවා කියලා ඉස්සනවනේ. එහෙනම් මේ වගේ තවත් වෙනස්ම විදිහේ වීඩියෝ එකකින් ළඟදිම හම්බෙමු. එතකන් ගිහින් එන්නම්.